සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් ආඩියා YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගෙනාම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක 2026ට අදාළව තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් යාළුවනේ ඔයාලා මේක හරියටම කරොත් එහෙම ඔයාලගේ channel එකට subscribe views එහෙම ඇතිතරම් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අමතක නොකර මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. ඉතින් මේකට ඔයාලා මේ YT Studio කියන app එක download කරගන්න ඕනි. ඉතින් YouTube channel එක කරන හැමෝගෙම ළඟ මේ app එක තියෙනවා. ඉතින් නැති අය මේ app එක download කරගන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක දාද්දී ඔයාලගේ YouTube එකෙන් ඔයාලගේ channel එකෙන් log වෙලා ඉන්න ඕනි. ඒ වගේම අර YT Studio කියන app එකෙත් ඔයාලා log වෙලා ඉන්න ඕනි ඔයාලගේ channel එකෙන්. ඉතින් යාළුවනේ ඊළඟට ඔයාලා gallery එකට ගිහිල්ලා ඔයාලගේ YouTube එකට දාන්න ඕනි වීඩියෝ එක select කරලා ඔයාලා ඊළඟ කරන්න ඕනි මෙතන මේ යටින්ම තියෙන share කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලගේ gallery එකේ ඒ වීඩියෝ එක ක්ලික් කරලා ඔයාලා share කරන icon එක ක්ලික් කරලා මේ විදිහට උතර ඔයාලා මේ වගේ තැනකට එයි. ඉතින් මෙතන ඔයාලා YouTube කියන එක ක්ලික් කරගන්න ඕනි. ඉතින් අපි YouTube එකට දාන්න නිසා ඔයාලා YouTube එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ක්ලික් කරාන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට load වෙලා අලුත් තැනකට එයි. ඉතින් යාළුවනේ මේ YouTube app එකට තමයි මේ අපි log වෙලා ඉන්නේ. මේ එන්නේ. ඉතින් මේ YouTube app එකේ මෙතන තියෙන්නේ ඔයාලට ඔයාලගේ වීඩියෝ එක හරියටම කන්ෆර්ම් කරන්න තැනක්. ඉතින් මෙතන ඔයාලා next දීලා ඉතින් එතකොටත් මේ විදිහට load වෙයි. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලට වීඩියෝ එකට අදාළ කරුණු ඒ කියන්නේ අදාළ details ටික දෙන්න. ඉතින් මෙතන ඔයාලගේ මේ විදිහට YouTube වීඩියෝ පෙන්නයි. ඉතින් මෙතන ඔයාලට ඔයාලගේ දේවල් හදන්න තියෙන්නේ වීඩියෝ එකේ. අර thumbnail එක, title එක, description එක එහෙම. ඉතින් මෙතන මේ pencil වගේ icon එක ක්ලික් කරලා ඔයාලට ඔයාලගේ වීඩියෝ එකට දාපු thumbnail එක add කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වීඩියෝ එකට create කරපු thumbnail එක මේකට add කරන්න. ඉතින් ඔයාලා thumbnail හදන්න දන්නේ නැත්නම් පල්ලෙහින් comment එකක් දාන්න. ඉතින් මම අනිවාර්යෙන් ඒක ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්න ඉතින් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් ගේනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ thumbnail එක select කරලා මෙතන මේ උඩින්ම තියෙන done කියන බටන් එක click කරාන් පස්සේ ඔයාලගේ YouTube වීඩියෝ එකට මේ ඔයාලගේ thumbnail එක add වෙනවා. ඉතින් ඔයාලා ඒක ලස්සන thumbnail එකක් add කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ වීඩියෝ එකට අදාළ title එකක්. ඉතින් ඒ කියන්නේ මාතෘකාව වගේ title එකක් හොඳ ලස්සන title එකක් මේ විදිහට add කරන්න. ඉතින් මගේ පරණ channel එක create කරා ඔය add එහෙම දාන්න. ඉතින් මම ඒකට දාන මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඒක නිසා මම මේක දානවා ads පොඩ්ඩක් එක ඔයාගේ දැනීම් පළ කරන්න YouTube එකට දාමු කියලා මේ විදිහට මම title එක add කරනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ විදිහට ඔයාලගේ වීඩියෝ එකට අදාළ title එකක් දෙන්න. ඉතින් ඔයාලා මේ විදිහට title එක දීලා මේ විදිහට ඔයාලගේ image අර මේ ඔයාලා මේ keyboard එකකින් මේ විදිහට image දෙක තුනකුත් දාගෙන ඊට පස්සේ මේ කරන දේ අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න. ඉතින් මේකෙන් තමයි ඔයාලගේ වීඩියෝ එක search වෙලා trend වෙන්න ගන්නෙ. ඉතින් මේ විදිහට ඔයාලගේ මෙතන මේකේ hashtag එක දීලා tag එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා පෙන්නයි එක එක ඒවා මේ කියන්නේ එක එක වචන පෙන්නයි මේ විදිහට trending එහෙම ඉතින් ඔයාලා මේ hashtag එක ක්ලික් කරලා ඔයාලගේ වීඩියෝ එකට අදාළ කට්ටිය search කරන වචන දෙක තුනක් මේ විදිහට ඔයාලා මේකට type කරගන්න. ඉතින් වැඩියෙන්ම search වෙනවා මේ trending ඊට පස්සේ viral video short වගේ මේ keyword වලින් ගොඩක් මේ විදිහට search වෙනවා. ඉතින් ඔයාලා මේ hashtag එක click කරලා මේ විදිහට ඔයාලගේ keyword එක මේකට දෙන්න. මේ hashtag එක දීලා මේ විදිහට වචන ටිකක් දෙන්න. ඉතින් මම මේ විදිහට වචන 3-4ක් දෙනවා. ඊට පස්සේ යාළුවනේ මම මේ විදිහට මගේ channel එක promote කරන්න ඉතින් මේ ad එක click කරලා මේ විදිහට මගේ channel එකේ අර තියෙන්නේ අපිට මේ channel එක create කරලා තින් අර channel එකේ handle එකක් දෙන්න තියෙන්නේ. එන්නේ ඒ channel එකේ handle එක මේ විදිහට මෙතන දෙන්න. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලගේ channel එක ගොඩක් දුරට
සර්ච් වෙලා මෙන්න මේ විදිහට ඔයාලගේ වීඩියෝ එක ගොඩක් දුරට කට්ටියට පෙන්වන එක වැඩි වෙනවා. ඉතින් මේ හෑෂ්ටැග් එකයි මේ ඇට් ලකුණ දීලා මේ ඔයාලගේ නම දෙන එකමුයි වෙන්නේ ඔයාලගේ වීඩියෝ එක ගොඩක් දුරට ගොඩක් ඔඩියන්ස් එකකට බලන්න ඒ කියන්නේ YouTube එකෙන් ලබා දෙනවා. ඉතින් මෙතන ඔයාලට මේ ඉතින් මම මේ විදිහට මෙතනට මේ විදිහට මගේ අර මේ මගේ හැන්ඩල් එක දෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි ඉතින් මම කීවර්ඩ් මේක වැරදුන හැන්ඩල් එක. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලගේ ටයිටල් එක ලස්සනට ආකර්ෂණීය විදිහට ඔයාලා ටයිප් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ add to description කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේ ක්ලික් කරගෙන ඔයාලා description එක ඉස්සලා හදාගන්න. يعني ලස්සන description එකක් හදාගෙන ඔයාලා මෙතන එක paste කරගන්න තියෙන්නේ. ඉතින් description එක හදලා අතන description කියන එක ක්ලික් කරලා එතන paste කරන්න. ඉතින් අර මම මගේ handle එක දැන් ආයෙ මෙතන දෙන්නම්. ඉතින් අර ඉස්සලා මගේ handle එක වැරදුන නිසා. ඉතින් එතකොට මේ විදිහට හරි. ඊළඟට guys මෙතන තියෙනවා ආයෙ ඔයාලා මෙතනත් ඔයාලා මේ hashtag ටිකක් එකතු කරගන්න. ඉතින් යාළුවනේ එතනට hashtag එකතු කරාම ඔයාලගේ වීඩියෝ එක ට්‍රෙන්ඩ් වෙන මට්ටම වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ visibility කියන එකෙන් තියෙන මේ private කියන එක දාලා තියන්න ඒත් දන්නවද? එතකොට ඔයාලා දැන් වීඩියෝ එක දැන් මේ අප්ලෝඩ් කරලා වීඩියෝ එක තව එඩිට් ටිකක් තියෙනවා අර YT Studio app එකෙන්. ඉතින් ඒක public දාලා තිබ්බොත් එහෙම වීඩියෝ එක අනිත් අයට බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා මේක private දාලා තියන්න වීඩියෝ එක අප්ලෝඩ් කරනකම්. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ select audience කියලා තියෙනවා. ඉතින් මෙතන මේ ඔයාලගේ තියෙන්නේ yes it's made for kids කියලා. ඉතින් මේක දාලා තිබ්බොත් වෙන්නේ ඔයාලට පොඩි ළමයින්ට විතරයි අවුරුදු 18න් අඩු අයට විතරයි. ඉතින් මෙතන මේ යට තියෙන no it's not made for kids කියන එක දාලා මේ යට තියෙන no don't request my video to view our 18 කියන මේ තියෙන්නේ ඒ යටම තියෙන එකට දාලා තියෙන්නේ. මේ උඩම මම මේ දාලා තියෙන එකට දාලා තිබ්බොත් වෙන්නේ ඔයාලගේ එක වීඩියෝ පෙන්වන්නේ 18න් උඩ අයට විතරයි. ඉතින් මේ යටම තියෙන මේ දෙවෙනියට තියෙන්නේ. ඉතින් මේ මෙතන මේ උඩ එකක් දෙවෙනියකට දාලා මේ දෙවෙනියට තියෙන එකක් දෙවෙනියට දාලා තියන්න. ඉතින් ඒකෙන් ඔයාලගේ වීඩියෝ එක හැමෝටම බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන ඒ ටික ඔක්කොම හදලා ඉවරලා මෙතන මේ අප්ලෝඩ් බටන් එක ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ ඒක ක්ලික් කරගත්ත ගමන් ඔයාලගේ වීඩියෝ එකෙන් කියන්නේ අර එඩිට් කරපු තැනින් අයින් වෙලා මේ විදිහට ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ආයි YouTube එකටම අපි එක්කන් යනවා. ඉතින් මෙතන මේ විදිහට ලෝඩ් වෙයි. ඉතින් යාළුවනේ මේක ලෝඩ් වෙලා ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා පෙන්නයි. ඉතින් මෙතන උඩින් ඔයාලගේ මේ මෙතන notification bar එකෙත් ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ විදිහට අප්ලෝඩ් වුණාන් පස්සේ ඔයාලා කරන් ඉතින් මේ විදිහට ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වුණා කියලා පෙන්නයි. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් මෙතන යටින්ම තියෙන්නේ මෙතන මේ ඉබ් එක වගේ එක්කුයි මෙතන අර ලයික් බටන් එකයි කමෙන්ට් එකයි තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලගේ වීඩියෝ එක පෙන්වන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ අර YT Studio app එකට යන්න ඕනි. ඉතින් මේකට ඔයාලා log වෙන්න ඕනි ඔයාලගේ YouTube channel එක තියෙන email එකෙන්. ඉතින් ඒකෙන් log වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ channel එක මෙන්න මේ විදිහට load වෙනලා මෙතන පෙන්නයි. ඉතින් මම පොඩි වෙලාවක් ඉන්නම්. ඉතින් මේ විදිහට ඔයාලගේ channel එක මේ විදිහට පෙන්නයි. ඉතින් මම මේකට videos දාලා තියෙන නිසා ඉතින් මගේ videos පෙන්නනවා. ඉතින් යාළුවෝ මෙතන ඔයාලට දෙවෙනියට තියෙනවා icon එකක්. මේ යටම මේකේ අර contact කියලා එකක් තියෙනවා. එන්න එතන ක්ලික් කරාම ඔයාලගේ අර අප්ලෝඩ් කරපු වීඩියෝ එක පෙන්නනවා. ඉතින් ඔයාලට මේකේ පේනවා ඇති මේ මෙතන මේ ඉරි තුන ක්ලික් කරාන් පස්සේ මෙතන යටින්ම තියෙනවා edit කියලා එකක්. ඉතින් මේ edit කියන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ edit කියන එක ක්ලික් කරගත්තන් පස්සේ මේ විදිහට ඔයාලගේ load වෙයි. මේ YT Studio app එකේ මේ විදිහට load වෙලා ඔයාලා මෙන්න මේ වගේ තැනකට එයි. ඉතින් මෙතනත් තියෙන්නේ අර විදිහට edit කරන්න තමයි. ඉතින් YouTube app එකේ වගේම මේකෙත් edit කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට මේකෙත් ඔයාලා thumbnail එක දාගන්න පුළුවන්. ඉතින් YouTube app එකේ දාගන්න බැරි වුණොත් එහෙම ඔයාලා මෙතන මේ YT Studio එකෙම දාගන්න පුළුවන්. මෙතන title එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා title එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මේක හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අර ඉස්සෙල්ලා මේ කිව්වේ අර private දාලා තියන්න කියලා visibility එක. ඉතින් ඒ දාලා තියන්න කිව්වේ හදිසියේ මොකක් හරි වුණොත් එහෙම වැරද්දක් තිබ්බොත් එහෙම මේක හදාගන්න මේ YT Studio එකෙන් පුළුවන් නිසා.
ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ සිලෙක්ට් ඔඩියන්ස් කියන එකෙත් අර තිබ්බ වගේ අර දෙවනියගේ මේ දෙකටයි පළවෙනි එකේ දෙවෙනි එකටයි දාලා තියන්න. ඊට පස්සේ මෙතන මේ මේකේ අලුත් මේකක් ඇවිල්ලා තියෙනවා. මෙතන මේ විදිහට පල්ලෙහාට ගියාම more option කියලා එකක්. මෙන්න මෙතන more option කියලා tags short remix එන්නේ විදිහට තියෙයි. ඉතින් එතන ඔයාලා ක්ලික් කරගත්තාන් පස්සේ මෙතන මේ more option කියන එකට යටින් තියෙනවා add tags කියලා. add tags කියලා. ඉතින් යාළුවනේ ඒක ඔයාලා ක්ලික් කරගෙන ඔයාලගේ වීඩියෝ එක ඔයාලගේ ඔඩියන්ස් මේක සර්ච් කරන, ඒ කියන්නේ YouTube පාවිච්චි කරන අය සර්ච් කරන නම් ටිකක්, ඒ කියන්නේ වචන ටිකක් මෙතන දෙන්න. ඉතින් ඔයාලා මෙතන channel එකේ නම, වීඩියෝ එකේ title එක, ඊට පස්සේ මේ දවස්වල trend යන ටිකක් මේ trend එකේ වීඩියෝ වල හොයන දේවල්, ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එකට අදාළ දේවල්, ඒ විදිහට පොඩි මේවා ටිකක් මෙතන මේ විදිහට දෙන්න. ඉතින් මෙතන trending කියන ඒවා එහෙම දුන්නාන් පස්සේ අර සර්ච් වෙලා ඔයාලගේ වීඩියෝ එක පෙන්නන මේක වැඩි, කියන්නේ ඔඩියන්ස් එකක් මේක බලන එක වැඩි වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා ටැග්ස් ටිකක් දෙන්න. ඉතින් මේ ටැග්ස් දෙනකොට ඔයාලා අර ඉස්සල්ලාම දුන්න ටැග්ස් එක ආයෙම දෙන්න යන්න එපා. එතකොට ඔයාලගේ මෙතන රතු පාටින් අර කලින් දුන්න එක දුන්න කියලා පෙන්නයි. ඉතින් මෙතන මේ ෂෝට් රීමික්ස් කියන එකේ තියෙනවානේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාලා දන්නවනේ දැන්ට ෂෝට් වීඩියෝ රීමික්ස් කරන්න පුළුවන් කියලා. කියන්නේ ආය ඒ මියුසික් එක තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හදාගන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ අනිත් කට්ටියට පාවිච්චි කරන්න දෙනවද නැද්ද කියලා. ඊපස්සේ මෙතන තියෙනවා මේ choose category කියලා. ඉතින් ඔයාලා ඒක ක්ලික් කරගෙන ඔයාලගේ වීඩියෝ එක අදාළ category එක මෙතන සිලෙක්ට් කරන්න ඕනි. ඉතින් මේ විදිහට gaming, ඊට පස්සේ how to and stay, music ඒ වගේ category ගොඩක් තියෙනවා. ඉතින් මම මෙතන science and technology කියලා මේ විදිහට ක්ලික් කරලා මම සිලෙක්ට් කරා. ඉතින් ඔයාලගේ වීඩියෝ එකට අදාළ, කියන්නේ ඔයාලගේ YouTube channel එකෙන් ගේන වීඩියෝ වලට අදාළ category එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ standard and YouTube license කියලා තියෙනවා. ඉතින් එතන ඔයාලා ඒකම තියන්න. ඊට පස්සේ මෙතන මේ comment කියන එකේ මෙතන on කියලා තිබ්බොත් ඔයාලට ඕනි කෙනෙක්ට comment දාන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. එතන push කියලා තිබ්බොත් එහෙම comment දාන්න එක නවතිනවා. එතන off කියලා තිබ්බොත් එහෙම comment දාන්න බෑ. ඉතින් යාළුවනේ මෙතන මේ comment on එකෙත් තව setting ටිකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතන මේ delete from YouTube කියලා තිබ්බ තියෙන බටන් එක ක්ලික් කරොත් එහෙම ඔයාලගේ වීඩියෝ එක delete වෙනවා. ඉතින් ඒක ක්ලික් කරන්න යන්න එපා. ඉතින් මේකේ වැරද්දක් තියෙනවා මොකක් කරයක් කියලා හිතනවා නම් ඔයාලා වීඩියෝ එක delete කරන්න. කියන්නේ වීඩියෝ එකේ මේ edit එකේ නෙමෙයි වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක delete කරන්න. එහෙම නැත්නම් මේක delete කරන්න යන්න එපා. delete එකපුවොත් එහෙම අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එක YouTube එකෙන් delete වෙනවා. ඉතින් ඒක ඔබන්න යන්න එපා. මේ විදිහට ඔයාලගේ tags එහෙම add කරලා ඊපස්සේ මෙතන මේ තියෙන මේ ඊතලේ ක්ලික් කරලා ඔයාලා මේකෙන් back වෙන්න. ඊපස්සේ ඒකෙන් back වුණාන් පස්සේ ඔයාලට මෙතන location එකක් උනත් මේකට දෙන්න පුළුවන්. කියන්නේ මේ වීඩියෝ එකට අදාළ location තියෙනවා නම් මේ විදිහට location මේ විදිහට search කරලා location එකක් add කරන්න පුළුවන්. ඉතින් ඔයාලා location එකක් add කරනවා නම් add කරන්න. ඉතින් මම මේ වෙලාවේ location එකක් add කරන්න යන්නේ. ඊට පස්සේ මෙතන invite follow brother කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ තව channel තියෙනවා නම් ඒ channel එකක් මේ විදිහට click කරලා ඔයාලගේ වීඩියෝ එකේ දේවල් තව channel එකකින් බලන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ channel එක මේ විදිහට select කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ මගේ අනිත් channel එකෙන්. ඉතින් මේ මම select කරන්නේ මගේ මේ Technic Idea YouTube channel එක. ඉතින් මෙතන මේක select කරලා ඉවරලා ඔයාලා මෙතන මේ create link කියන එකෙන් මේ link එක click කරලා copy කරගෙන share කරොත් මේ Technic Idea එකෙන් දැන් මගේ channel එකට මම මේ විදිහට copy කරගත්තාන් පස්සේ මගේ channel එකෙන් මගේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ YT Studio එකෙන් මේ මගේ දැන් මේ වීඩියෝ එක දාන්නේ AdSpot කියන channel එකෙන්. ඉතින් ඒකෙන් වගේම මගේ Technic Idea YouTube channel එකෙන් මේකේ analytics බලන්න පුළුවන්. ඉතින් ආන්නේ මෙතන ඔයාලා අර visibility එකේ මෙතන ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් වෙන්න වෙලාවක් දිනයක් ඒ විදිහට මේ ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් කරලා ඉවරලා ඔඩියන්ස් එකට පෙන්වන්න ඕනේ දිනයක් තියෙනවා නම් ඒ විදිහට මෙතන ඒ දිනේ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් නැත්නම් ඔයාලා මෙතන පබ්ලික් කියන එක ක්ලික් කරලා මෙතන මේ ඊතලේ ක්ලික් කරලා අයින් වෙන්න. ඉතින් මේ unlisted කියන එකෙන් වෙන්නේ ඔයාලගේ වීඩියෝ එකේ link එක ක්ලික් කරොත් link එක share කරොත් විතරයි ඔයාලගේ වීඩියෝ එකේ share කරපු එකනට විතරයි බලන්න පුළුවන්. නැතුම් අනිත් අයට search කරාටවත් හොයාගන්න බෑ වීඩියෝ එක.
ඉතින් ඒක නිසා ඔයාලා මේ පබ්ලික් කියන එක දාලා තියන්න. ඊට පස්සේ ඔක්කොම හදලා ඉවරලා ඔයාලා මේ මෙතන තියෙන සුදු පාට සේව් අයිකන් එක ක්ලික් කරගන්න. එතකොට මේ විදිහට ලෝඩ් වෙලා වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා YouTube එකට. ඉතින් මේ ඔක්කොම මේ විදිහට කරගත්තාන් පස්සේ ඔයාලගේ වීඩියෝ එක YouTube එකේ ඕනි කෙනෙක්ට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ YT Studio එකෙන් මේ වීඩියෝ එක මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. ඉතින් මේ ක්ලික් කරගත්තාම ඔයාලට මෙතන පෙන්නනවා visibility public resolution එක none කියලා. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලගේ වීඩියෝ එක ඕනි කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ වගේම copyright ස්ටේක් එකම නෑ කියලා. ඉතින් මෙතන ඔයාලගේ ඇනලිටික්ස් වලට ගියාන් පස්සේ මේ විදිහට ඔයාලගේ views ගාන වීඩියෝ ක්ලික් කරපු ගාන මෙතන පෙන්නපු ගාන subscribe ඒ ටික මෙතන පෙන්නනවා audience එකේම. ඉතින් යාළුවනේ මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් channel එකක්. ඉතින් මේකත් ඔයාලා subscribe කරලා තියන්න මම පල්ලෙහාන් link එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට ඔයාලගේ ව්‍යාපාරයක් හරි මොකක් හරි channel එකක් ගැන හරි ප්‍රමෝට් කරන්න ඕන YouTube එකෙන් ඉතින් මගේ මේ ads podda channel එකෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ads මේ ඊටාම සුළු මුදලකට මේ ads podda channel එකේ මම දානවා. ඉතින් ඒකටත් ඔයාලට ගිහින් channel එක බලලා හොඳයි නම් ඔයාලගේ ads දාන්න පුළුවන් නම් මට මගේ channel මගේ WhatsApp number එකට message එකක් දාලා තියන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ ගැන ඉතින් අද වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක තෝරලා දාලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයාලා තාම YouTube channel එකක් හදාගන්න නැත්නම් මගේ channel එකේ තියෙනවා මේ YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් ඒක බලලා channel එකක් හදාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම මගේ comment section එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට ඕනි කියලා හිතන වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ගැන කියලා තියන්න. ඉතින් අද වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.